උසමදි කියලා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කර නොගත් තරුණයෙක් ඉන්දියාවේ මෙන්ම ලෝකයේම අවධානය දිනාගත් වෛද්‍යවරයෙක් බවට පත් වූ අපූරු කතාවයි මේ. ඉන්දියාවේ ගුජරාටයේ උපන් ගණේෂ් බරයියාට ඔහු මිටි වැඩි කියලා 2018 වසරේදී වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීම ප්‍රතික්ෂේප වුණා. ඒත් ඔහු පසුබට වුණේ නැහැ. වෛද්‍ය සභාවේ තීරණයට එරෙහිව ඉහළ අධිකරණය දක්වා ගිහිල්ලා වසර ගණනාවක් සටන් කරපු ඔහු අවසානයේ Tamanට වෛද්‍යවරයෙක් වීමට ඇති අයිතිය දිනාගත්තා. බාධක මැද වෛද්‍ය උපාධිය සාර්ථකව නිම කළ ඔහු දැන් රජයේ රෝහලක වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරනවා. පාසල් කාලයේදී මෙන්ම සමාජයේදීත් විවිධ අපහාසවලට ලක් වූ ගණේෂ් අද පෙන්වා දී තිබෙන්නේ ඕනෑම ජයග්‍රහණයකට අවශ්‍ය වෙන්නේ ශරීරයේ උස නොව හදවතේ ඇති ධෛර්යය බවයි. පාසල් සමයේදී ඔහුට ඉන්දියානු සර්කස් කණ්ඩායමක් වෙත එන්නයි කියා ආරාධනා ලැබුණත් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කරේ. Tamanට ඊටත් වඩා 100,000 ගුණයක් වටිනා අනාගතයක් තියෙන බැව් කලින්ම දුටු බැවින්. ඉතින් මිත්‍රවරුනි, ඔයාගේ හීනට යන්න ඔයාගේ ශරීරයේ ප්‍රශ්නයක් කරගන්න මෙපා. මොකද ඔයාගේ හිත ශක්තිමත්ව තියෙනකන් ලෝකය කියන්නේ ඔයාට බොහොම පුංචි තැනක් විතරක් වෙන හින්දා.